දුවපතේ අද අපි කතා කරන්නේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය ධාරාව උසස් පෙළට ඔයාලා තෝරගනිද්දී ඔයාලට රැකියා අවස්ථා තියෙනවද මොනවද තියෙන උපාධි පාඨමාලා මොනවද එකකින් කරන්න පුළුවන් කියලා. ගොඩක් දරුවෝ මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව තෝරගත්තට ඉංජිනේරු තාක්ෂණ වේදයේ තෝරගත්තට එයාලා දන්නේ නැහැ මොනවද එයාලට කරන්න පුළුවන් උපාධි පාඨමාලා කියලා. මොනවද එයාලට කරන්න පුළුවන් රැකියාව කියලා. එතකොට එයාලා නොදැනුවත්ව මේ සබ්ජෙක්ට් එක නැත්තම් මේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය තෝරගන්නේ මේකේ තියෙන ප්‍රැක්ටිකල් පැත්ත බලලා විතරයි. අපිට වාහන ගලවන්න තියෙනවා. නැත්තම් අපිට සර්කිට් හදන්න තියෙනවා. මෙන්න මේ දෙක බලලා එයාලා සබ්ජෙක්ට් එක තෝරගන්නවා. හැබැයි මෙතනින් එහෙට කොහොමද එයාලගේ ලොකු දියුණුවක් ලබන්නේ කියන කාරණාව පිළිබඳ එයාලට හරි අවබෝධයක් නැහැ. මෙන්න මේ නිසා මම තීරණය කරා මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්න. ඔයාලට මොනවාද හදාරන්න පුළුවන් උපාධි පාඨමාලා කොහොමද ඒ වගේ ඉස්සරහට යන්නේ කොහොමද රැකියා ක්ෂේත්‍රයකට ඔයාලා යොමු වෙන්නේ කියන කරුණ පිළිබඳව. හරි. අපි මුලින්ම බලමු මොකක්ද මේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය කියන්නේ. අපි ඒ ගැන සාකච්ඡා කරමු මේ වීඩියෝ එකේ. හරිද පුතේ? අපි බලමු මුලින්ම ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය කියන්නේ මොකක්ද කියලා. ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය කියන්නේ පුතේ විද්‍යාව, තාක්ෂණය සහ ව්‍යවහාරික කරුණු මූලික කරගෙන හඳුන්වා දීපු විෂයක්. ඒකට මේ විෂයේ මූලික පදනම වෙන්නේ විශ්වවිද්‍යාල සහ කාර්මික ක්ෂේත්‍ර. මේ විශ්වවිද්‍යාල සහ කාර්මික ක්ෂේත්‍ර වලින් ඔයාලට ඉදිරි වැඩ ලෝකයට සාර්ථකව ගමන් කරන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු පුතේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය තුල මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ? මොන කරුණු යටතේද අපිට ඉස්සරහට අධ්‍යයනය කරන්න තියෙන්නේ කියන කොටස. හරි. ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය යටතේ අපිට මෙන්න මේ කරුණු පහ ඉගෙන ගන්න තියෙනවා. මේ ඒකක පහ තුලින් අපිට ඉස්සරහට ලොකු දේවල් කතා කරන්න තියෙනවා. අපි මුලින්ම විෂය හඳුන්වා දීමක් විදිහට අද බලමු මේ ඒකකවල මොනවාද තියෙන්නේ කියලා. මෙකැනිකල් ටෙක්නොලොජි. එහෙම නැත්නම් මූලික ස්වයංචල තාක්ෂණ වේදය. මේ කොටසදී අපි වාහන ගැන මේ වගේ තියෙන පද්ධති ගැන කතා කරනවා. ඊළඟට පුතේ දෙවෙනියට තියෙනවා ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික. ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික. මූලික විදුලි තාක්ෂණ වේදය. මූලික විදුලි තාක්ෂණ වේදය. මේ කොටසදී අපි සාමාන්‍ය පරිපථ සහ ගෘහ විදුලි පරිපථ, තෙකලා විදුලිය ගැන සාකච්ඡා කරනවා. ඊළඟට තියෙනවා පුතේ කන්ස්ට්‍රක්ෂන් ටෙක්නොලොජි. එහෙම නැත්නම් ඉදිකිරීම් තාක්ෂණය. මේ කොටසදී අපි කතා කරන්නේ ගොඩනැගිලි ඉදිකිරීම් සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍ර පිළිබඳව. ඊළඟට ඉංජිනේරින් ඩ්‍රෝවිං. හතරවෙනි කරුණ විදිහට ඉංජිනේරින් ඩ්‍රෝවිං තියෙනවා. ඉංජිනේරු ඇඟිලි මේ සියලු කාරණා පිළිබඳ සැලසුම් කිරීම, සැලසුමක් සකස් කිරීම, සැලසුමකට කොහොමද අපි යොමු වෙන්නේ කියන කාරණා ටික හතරවෙනි එකකදී අපි කතා කරනවා. පස්වෙනි එකකේ විදිහට මෙෂර්මන්ට් නැත්නම් මිනුම් සකස් කිරීම, මිනුම් ගැනීම කියන එකක අපි කතා කරනවා. හයවෙනි එකකේ විදිහට පුතේ අපි මේ සියලු දේ ප්‍රායෝගිකව කරලා බලනවා. workshop practice නැත්නම් ප්‍රායෝගික පුහුණුවක් අපි ලබා ගන්නවා. හරිද පුතේ? අපි දැන් බලමු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔයාලා මේ විෂය තුලින් මොනවද සපුරන්න ඕනේ සුසුකම් කියලා. අපි දන්නවා උසස් පෙළ අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයට අපේ විෂයන් තුනකට මුහුණ දෙන්න ඕනේ. තාක්ෂණ වේදයේ විෂය ධාරාවේදී ඉංජිනේරු තාක්ෂණ වේදය කියන පුතේ ප්‍රධාන විෂය. ඊළඟට අපි අනිවාර්ය විෂයක් විදිහට තාක්ෂණය සඳහා විද්‍යාව කියන විෂය ඉගෙන ගන්න වෙනවා. ඊළඟට තුන්වන විෂය විදිහට ඔයාලට තොරතුරු හා සංනිවේදන තාක්ෂණය, චිත්‍ර, ගිණුම්කරණය, ගණිතය, ගෘහාර්ථික විද්‍යාව, භූගෝලය වගේ විෂයන් හදාරන්න පුළුවන්. මෙන්න මේ විෂයන් තුනට අවම වශයෙන් S සාමාර්ථ 3ක් හෝ ලබාගෙන තිබුණොත් ඔයාලට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කරන්න හැකියාව තියෙනවා. දැන් අපි බලමු පුතේ
මොනවද අපිට විශ්වවිද්‍යාල වලින් දීලා තියෙන පාඨමාලා කියලා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කැලණිය, යාපනය, රුහුණ, රජරට, වයඹ, සබරගමුව කියන විශ්වවිද්‍යාලවලින් ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධියක් වලට ලබා ගන්න පුළුවන්. ඌව වෙල්ලස්ස කොළඹ විශ්වවිද්‍යාල දෙකේ පුතේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණවේදී උපාධියක් ලබා ගන්න පුළුවන්. කොළඹ විශ්වවිද්‍යාලයෙන් මෙවලම් හා ස්වයංක්‍රීය ඉංජිනේරු තාක්ෂණවේදී උපාධියක් වලට ලබා ගන්න පුළුවන්. මේ උපාධි වලට අමතරව මෙන්න මේ පාඨමාලා සඳහා ඔයාලට ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. කළමනාකරණ අධ්‍යයන, තොරතුරු තාක්ෂණය, ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය, විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය, මෙන්න මේ කියන පාඨමාලා වලට ඉල්ලුම් කිරීමේ හැකියාව ඔයාලට තියෙනවා. සම්පූර්ණ පාඨමාලා පිළිබඳ විස්තරය ඔයාලට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ බලා ගන්න පුළුවන් දුවේ. දුවේ මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක තුලින් ඉංජිනේරු තාක්ෂණවේදීය විෂය කියන්නේ මොකක්ද? මේ විෂය ධාරාව හැදෑරීමෙන් ඔයාලට ලබා ගන්න පුළුවන් උපාධි මොනවද කියලා පැහැදිලි විස්තරයක් ලැබෙන්නේ නැති කියලා. ඔයාලට වෙනත් මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් මේ පිළිබඳව දැනගන්න පහළ කමෙන්ට් එකක් තියන්න. මම ඔයාලට පිළිතුරු සපයන්න සූදානමින් ඉන්නවා. බොහොම ස්තුතියි.